ඔගොල්ලෝ දන්නවද මේ මල මොකක්ද කියලා? මේක ඕකිඩ් වර්ගයක්. ස්වාභාවිකවත් ඔයගොල්ලන්ට මේ ඕකිඩ් වර්ගය දකින්න පුළුවන් සාමාන්‍යයෙන් තෙත් කලාපයේ. ගස්වල අතුවල අර අපි සාමාන්‍යයෙන් ඕකිඩ් හදන විදියටම මේක ස්වාභාවිකව වැවිලා තියෙනවා ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන්. මේකට අපි කියනවා වෙසක් ඕකිඩ් කියලා. මේකේ විද්‍යාත්මක නාමය ඩෙන්ඩ්‍රෝබියම් මැකාතේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේක ලංකාවටම ආවේනික වෙච්ච ශාකයක්. ඉතින් මේක දැන් මේ වෙනකොට ටිකක් වඳවීමේ තර්ජනයටත් ලක් වෙලා තියෙනවා. ඒ නිසා අපි වැඩියෙන් අවධානය යොමු කරලා මෙයාව පරිස්සම් කරගන්න ඕනේ. ඉතින් මං කියවනේ මෙයා ඉන්නේ තෙත් කලාපයේ වනාන්තරවල ස්වාභාවිකව හැදෙනවා. සමහර අය මේ ලස්සන මල දැක්කහම මේ පැල අරගෙන ගිහිල්ලා එතන පිහිටි ස්ථානවලින් ඉවත් කිරීම නිසා තමයි ගොඩාක් වෙලාවට මෙයා වඳ වෙලා තියෙන්නේ. ඒක නිසා මෙයා ස්වාභාවිකව වැඩෙන තෙත් කලාපයේ තැන්වලින් ඉවත් කරන්න එපා. මේක මට මගේ දරුවෙක් එවපු හරි ආදරණීය තිලිනයක්. මේකට වෙසක් ඕකිඩ් කියන්නේ. මේක වෙසක් මාසයේ තමයි පිපෙන්නේ. හැබැයි දැන් මේ වැස්ස පටන් අරගෙන තියෙන නිසා අහම්බෙන් මේ මල පිපිලා තිබුණා මල් පොකුරක් විදියට මල් වැලක් විදියට හරිය ලස්සනට පිපෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ පැලයක් අපි පොල්ලෙලි ටිකක් අරගෙන පොල්ලෙලි ටිකක හොඳට ගැට ගහලා රඳවලා තිබ්බහම ඔන්න ඔහොම ලස්සනට තියාගන්න පුළුවන්. මම ওই කඩුපුල් පැලයක් එක තමයි මේක රඹුටන් ගහක් වවලා නැහැ. රඹුටන් ගහක් වගේ තියෙන තැනක තමයි මම මේක මේ වගා කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා සමහරු මේ වෙසක් ඕකිඩ් එක දැකලත් නැහැ. ඒගොල්ලන්ටත් බලා ගන්න පුළුවන් වෙන්න තමයි මම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ලබා දෙන්නේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. සියලුම සේවාවන් ලබා ගන්න ශාරාජි සිම්පල් ලයිෆ් FB page එකට එන්න. පල්ලෙහා description box එකේ ශාරාජි සිම්පල් ලයිෆ් FB page එකේ link එක තියෙනවා. ඒ link එක click කරලා තමයි ඔයගොල්ලෝ ශාරාජි සිම්පල් ලයිෆ් FB page එකට එන්න ඕනේ. page එකට ඇවිල්ලා page එකට inbox පණිවිඩයක් එවන්න. මොනවද සියලුම සේවාවන් තමයි දරුවන්ට මුල ඉඳලා තමන්ගේ ජීවිතේ භාග්‍යවන්ත කරගන්නට සෞභාග්‍ය ශක්තිය තමන් වෙතට ආකර්ෂණය කරගන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීම මුල ඉඳලම ලබා දෙන තමන්ට මුදල් ගැටලු තියෙනවා නම් මුදල් ඉතුරු කරන්න බැරි නම් තමන්ගේ ජීවිතේ ගොඩාක් පල්ලෙහාට වැටලා කියලා තේරෙනවා නම් මේ සියලුම ජීවිතේ සියලුම ගැටලු සියලුම මුදල් ප්‍රශ්න ඉවත් කරන්නට අවශ්‍ය වෙන සම්පූර්ණ මඟ පෙන්වීම ලබා දෙනවා. මන් දරුවන්ට ලබා දීලා තියෙන මාසික ශක්ති සංග්‍රහ හරහා ඒ ශක්ති සංග්‍රහ සියල්ලම ලබා ගන්න පුළුවන් ලංකාවේ හිටියත් පිටරට හිටියත් දරුවන්ට page එකට inbox පණිවිඩයක් එවලා විමසීම් කරන්න. එතකොට මගේ සහායිකා දරුවෝ ඒ පිළිබඳව විස්තර ලබා දෙයි. ඒ වගේම මේ දැනුවත් කිරීම ලබා ගත්තට වැඩක් නැහැ. දැන් මේ ශක්ති සංග්‍රහ සියල්ලම කියවලා ඔයා හොඳට කොහොමද මේ අභ්‍යාස කරන්නේ මේ ඔක්කොම දන්නවා. හැබැයි මේ අභ්‍යාස කරනව මොනවා දැනගත්තත් ඒක කරන්න හිත දෙන්න ඕනේ. ඒක තියනවා නේද? දැන් හැමදේම දන්න හැබැයි කරන්න හිත දෙන්නේ මේ කරන්න හිත දෙන්නේ නැත්තේ Tamanගේ ශක්තිය නිවැරදි සංඛ්‍යාත පරාසය නැති නිසා. ඒක අන්න ඒකට අවශ්‍ය කරන භාව චිකිත්සනය. ඒ අවශ්‍ය භාවයටපත් වෙන්න. Tamanට මුදල් ඉතුරු කරන්න, මුදල් ආකර්ෂණය කරන්න, අභ්‍යාස ලබා ගන්න, පිරිසිදු ආදර ශක්තියෙන් බලකයන් වෙන මේ සියල්ලටම අවශ්‍ය කරන භාව චිකිත්සනය ලබා දෙන්නේ මැජික් පොත් හරහා. එතකොට මැජික් පොත් ටික හැම දරුවෙක්ම කියවන්නට ඕන ශක්ති සංග්‍රහවලට සමගාමීව ඒකත් ලබා ගන්නට පුළුවන්. මේ දෙකම කරන්න නම් තමන් ඉන්න පරිසරය මේ ඍණාත්මක මනෝභාවයන් ඇති කරන්නේ නැති පරිසරයක් වෙන්න ඕනේ. එතකොට පරිසරයේ තියෙන අපිරිසිදු ශක්තිය ඉවත් කරලා පරිසරය බල ගන්නවන්න මම දරුවන්ට ආශිර්වාද කොළදුම් වට්ටෝරුව ලබා දෙනවා. ඒ සියල්ල ලබා ගන්නට දරුවෝ මෙන්න මේ පල්ලෙහා description box එකේ මේ වීඩියෝ එකේ පල්ලෙහා description box එකේ තියෙන ශාරාජි සිම්පල් ලයිෆ් FB page එකට inbox පණිවිඩයක් එවලා ඒ සේවාවන් සියල්ලම ලබා ගන්න. එතකොට දරුවන්ට බොහොම පහසුවෙන් මේ මම කියා දෙන මාර්ගෝපදේශනය තුළ
ජීවිතය සාර්ථක කරගන්නට හැකියාව තියෙනවා. භාග්‍යවන්තයෙක් වෙන්නට හැකියාව තියෙනවා. තෙරුවන් සරණයි.